Hello friends, welcome back to my YouTube channel. දැන් වෙලාව පාන්දර 3යි. අද අපේ බෑච් ට්‍රිප් එක යනවා අපි හන්තානෙට. ඉතින් අපි 4ට තමයි යන්න කතා වෙලා හිටියේ. අපි ලේස්ති වෙලා දැන් කැම්පස් එක ළඟට ඇවිල්ලා තමයි මේ ඉන්නේ. අපි හරියටම කැම්පස් එක ළඟින් පාන්දර 4:00ට විතර පිටත් වුණා. අපිට නුවරට යන්න පැය 3:00ක් වගේ කාලයක් යනවා. අපේ බැච් එකේ ළමයි ඔක්කොම 190ක් විතර මේ ට්‍රිප් එක යන්න ආවා. මේ විදිහට තමයි අපි ට්‍රිප් එක යන්න පටන් ගත්තේ. අපි ට්‍රිප් එකක් කාත් එක්ක ගියත් යාළුවොත් එක්ක යනකොට තමයි මං හිතන්නේ අපි වැඩිපුරම සතුටින් යන්නේ. ඉතින් මේ විදිහට අපි නුවරට යනකම්ම හරිම සතුටින් තමයි ගියේ. පාන්දර 6ට විතර අපි එක තැනකින් නවත්තලා කෑවා. මට ඒකේ වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා. ඔබ මා තුරුලේ තුරු සැඳැල්ලක නැවතුනා මුණ ගැසුණුදා සඳතලාවේ හදවත් හනින් ගැයුවා සැඳෑවේ කුමරී සුපෙම් මල් පෙති නැහුණා විඳින්නම් නුරාද කොලේ නොතිත් වූ අමා කොපුලේ සඳෑවේ කුමරී සුපෙම් මල් පෙති නැහුණා විඳින්නම් නුරාද කොලේ. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ පේරාදෙණිය කැම්පස් එකට. අපි 7:08 වගේ වෙනකොට මට මතක විදිහට තමයි කැම්පස් එක ළඟට ආවේ. එතනින් පාරක තමයි හන්තානෙට අපි ගියේ. ඒ වගේම පේරාදෙණිය කැම්පස් එකේ අයියලා ටිකක් අපිට ගයිඩ් කරන්න ඇවිල්ලා හිටියා. මේ vlog එක බලන ගොඩක් අය මම හිතන්නේ හන්තානේ ගිහිල්ලා ඇති. මොකද ගොඩක් කැම්පස් වලින් බැච් ට්‍රිප් එක සාමාන්‍යයෙන් යන්නේ හන්තානේනේ. ඒ නිසා මේ vlog එක බලන අයට මතක් වෙනවා ඇති ඒ කට්ටිය ගියපු දවස් මම මේ ෂෙයා කරගන්නේ ඔයාලත් එක්ක මගේ එක්ස්පීරියන්ස් එක. ඒ වගේම ඉස්සරහට හන්තානේ යන්න කවුරු හරි ඉන්නවනම් ඒ අයටත් මේ වීඩියෝ එක ටිකක් හරි වැදගත් වෙයි කියලා මම හිතනවා. මේ අපි පේරාදෙණිය කැම්පස් එක ළඟ බස් නවත්තලා තිබ්බා. එතන ටිකක් ඇවිත් හිටියේ. බලන්නකෝ වීඩියෝ කරන්න ගිහිල්ලා තව ටිකකින් මම හැප්පෙනවත් එක්ක. දැන් අපි මේ යනවා හන්තානෙට නගින්න පටන් ගන්න තැනට තමයි මේ යන්නේ. ඉතින් අපි මේ කැම්පස් එක මැද්දෙන් මම හිතන්නේ ගියේ. හරිම ලස්සනයි ඇත්තටම.
ඒ පරිසරය මාරම ලස්සනයි. එදා වැස්ස දවසකුත් නෙමෙයි. හැබැයි අපි යන ටයිම් එක ගොඩක් උදේ නිසා අවුවක් තිබ්බෙත් නෑ. පොඩි සීතලකුත් තිබ්බා. ඒ වගේම පාර දෙපැත්ත හරිම ලස්සනයි. අපි දැන් බස් එක නවත්තන්න පුළුවන් තැනට වෙනකන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි දැන් මේ යන්න ලෑස්ති වෙනවා. ඒ කියන්නේ අපි හන්තානෙට පයින් යන තැනට එනකන් ඇවිල්ලා තියෙන්නේ. අපි වහින්න කලින් අපේ බෑග්ස් එහෙම ගත්තා. මොකද ඒ බෑග් වල බෙහෙත් වතුර එහෙම තියෙනවානේ. කන්දක් නගිනකොට බෙහෙත් ඕනේ, අනිවාර්යයෙන්ම වතුර ඕනේ. ඉතින් ඒ ඔක්කොම පැක් කරගෙන අපි කලින් තිබ්බේ. අපිට අපේ යාළුවා අපිට ගෙනියන්න ඕනේ දේවල් එහෙම ඔක්කොම කියලා තිබ්බා. ඊට අමතරව අපි කැම්පස් එකනොත් බෙහෙත් එහෙම අරන් ගිහින් තිබ්බේ. ඉතින් අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේ නම් ටිකක් අවුවයි. 8:00 වෙනකොට කියන්නේ ටිකක් පොඩ්ඩක් අවුවක් තිබ්බා. මුලදී අපි යන පාරේ ගෙවල් එහෙම තිබුණා. එතනින් කිලෝමීටර එකමාරක් වගේ තමයි පයින් යන්න තිබුණේ. පස්සේ තමයි කන්ද පටන් ගත්ත තැනට ආවේ. දැන් මේ යන බහැවලේ. මොන බැනන්නේ? දැක්කනේ පටන් ගත්ත විතරයි. අපි දෙන්නටම හරිම මහන්සියෙන් තමයි ගියේ. මොකද ඒ වෙලාවේ අවුවත් පොඩ්ඩක් තිබුණා. එනකොට බස් එකේ ඩාන්ස් කරත් ආවා හිටගෙන. ඉතින් ඒ නිසා ටිකක් ඒ වෙලාවේ අමාරුවක් තිබ්බා. මේ වෙනකොට අපි කන්ද නගින්න පටන් ගන්න තිබ්බේ. ඉතින් කන්ද නගිනකොට සමහර තැන්වලින් තනියම යන්න අමාරු තැන් තිබ්බා. ඒ තැන්වලදී ගොඩක් අපේ යාළුවෝ අපට උදව් කරා. ඉතින් ඒ හැමෝගෙම සපෝට් එකෙන් තමයි අපි උඩටම නැග්ගේ. ඇත්තටම සමහර වෙලාවට එක තැනක යාළුවෝ දෙන්නෙක් වගේ ඉඳලා හැමෝටම අත දීලා උඩට ගත්ත වෙලාවලුත් තිබ්බා. ගොඩක්ම තිබ්බේ හැම වෙලාවල්. අපි යන දවසේ නම් වැස්සේ නැහැ. ඒ නිසාද කොහෙද අපේ බැච් එකේ ගොඩක් යාළුවන්ට කූඩැල්ලෝන්ගෙන් කරදර තිබ්බේ නැහැ. ඔයාලා දන්නවනේ හන්දෑන පැත්ත කියන්නේ ගොඩක් කූඩැල්ලෝ ඉන්නවා කියලා නේ අපි අහලා තියෙන්නේ. අහලා තියෙනව නෙවෙයි කූඩැල්ලෝ ඉන්නවා. ටික දෙනෙක් හිටියා. සමහර අයගේ එහෙම කූඩැල්ලෝ එල්ලුණා. ඒත් ලොකු කරදරයක් නම් අපිට උනේ නැහැ. මොකද අපි ගියපු දවසේ වැස්සක් තිබ්බේ නැහැ. ඒත් කලින් වැහැලා තිබ්බා. ගිහිල්ලා තියෙන අය නම් දන්නව ඇති. ගිහින් යන්න ඉන්න අයට ඉස්සරහට අපි හැම දෙයකටම ලෑස්ති වෙලා ගියේ. කූඩැල්ලොන්ට ඩෙටෝල්, එතකොට ලුණු වතුර ස්ප්‍රේ වලට දාලා, එතකොට එක බාම් වර්ග මේ ඔක්කොම අපි අරගෙන ගියේ කූඩැල්ලොන්ගෙන් බේරෙන්න. අපි නගින්න කලින්ම ඒ සමහර සැර වගේ බාම් වර්ග ලුණු ස්ප්‍රේ කරගෙන ලුණු ගාගෙන එහෙම තමයි පටන් ගත්තේ. පොඩි දුරක් නගිනකොට මට නම් අමාරු වුණා. මේ යාළුවා මගේ අතින් ඇතගෙන තමයි ගියේ. ඉතින් ඇත්තටම මේ හන්තානේ නගිනවා කියනකොටම යාළුවන්ගේ සපෝට් එක නැතුව ඇත්තටම නගින්න අමාරුයි. මට නම් ගොඩාක්ම දෙනෙක් හරියටම හෙල්ප් කරා. මම බ්ලොග් එකක් කරනවා කියලා දැනගත්තට පස්සේ මේ කට්ටිය හැංගෙනවා. එයාලට බ්ලොග් එකට මූණ පෙන්නන්න ලැජ්ජයි කියලා. කොච්චර අමාරුණත් යාළුවොත් එක කියව එක විහිළු කර යනකොට අපට අමාරුව දැනෙන්නේ නැහැ. මොකද ඒකාකාරී බවක් නැහැනේ. ඉතින් අපි මේ විදිහට භාගයක් යනකම්ම හරිම සතුටින් තමයි නැග්ගේ. ඒ වගේම කවුරුත් මිස් වෙන්නේ නැතුව මුළු බැච් එකේම ළමයි එකට තමයි අපි ගියේ. දැන් නම් ඇත්තටම මහන්සි ගොඩක්. අපි මෙතන මොකක් හරි හොස්ටල් එකක් හරි නැත්තම් වෙන මොකක් හරි එකක් තිබ්බ ගයක් වගේ එකක් මට මතක නැහැ මොකක්ද එතන තිබ්බේ කියලා නම් හරියටම. අපි එතනට ඇවිල්ලා ටිකක් වාඩි වෙලා පොඩි රෙස්ට් එකක් ගත්තා. ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්න බෑ. මොකද අපි නැගලා ආයි බහින්නත් එපයි. හවස් වුණොත් අපිට සත්තුන්ගෙන් කරදර වෙන්න පුළුවන්. එතකොට අපිට කළුවරේ බහ ගන්න බැරි වෙනවා. මෙතනදී ළමයි හැමෝටම එන්න කියලා කිව්වා. වැඩි කෑ ගහන්න නැතුව යන්න කියලා. මොකද ඒ හරිය කුළුහරක් ඉන්නවා කියලා තමයි කිව්වේ. කුළුහරක් විතරක් නෙවෙයි වෙනස් සත්තුත්. ඒ නිසා සද්ද නොකර යන්න කියලා තමයි කිව්වේ. ඉතින් ඊට පස්සේ මේ ලොකේෂන් එක නම් ඇත්තටම හරිම ලස්සනයි. ඇත්තටම ඔළුවට මාර නිදහසක් ආවා. අපි එතන ෆොටෝස් එහෙමත් ගත්තා. අපිට ෆොටෝ එහෙම ගන්න කියලා යාලා කිව්වා. ඇත්තටම ඒ හරිය මාරම ලස්සනයි.
කවදාද ඔබ එන්නේ පිළිබිඳු මල් වැහි අරන් ඉගිලෙන්න ඔබ එක්ක ආකාශයේ විඳගන්න ඒ සිසිල මාසික්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිළිබිඳු මල් වැහි අරන් මම මේ වීඩියෝ කර ගියාට මම මාර අමාරුවෙන් ගියේ. ඒ කොටස් නම් මම වීඩියෝ කරෙත් නෑ, කරන්න උනෙත් නෑ, ෆෝන් එකවත් ගත්තේ නැහැ. මොකද ඒ තරම් අමාරුවෙන් ගියේ. මේ මම හොඳින් හිටපු වෙලාවක ගත්ත වීඩියෝස් තමයි මෙතන තියෙන්නේ. මට උදව් කරපු vlog එක බලන යාළුවෝ ඉන්නවා නම් එයාලට මතක් වෙනවා ඇති මම කොහොමද ගියේ කියලා. එයාලා මට විහිළු කරත් ගියේ. මම හති දදා හැම තමයි ගියේ. මගේ channel එකට subscribe කරන්න. Kehas Vibes and News. මෙතන සමම් පොලේ කරගෙන. ඒ යාළුවත් vlogs කරනවා. ඉතින් එයාගේ channel එක Kehas Vibes and Views. ඒ channel එකත් subscribe කරන්න. ඔයා තාම මාගේ සීනේ පෙම් කුමාරියයි හීනෙන් හැඬුව තාල දන්නේ මගේ හිත තමයි ඔයා තාම මාගේ සීනේ පෙම් කුමාරියයි හීනෙන් හැඬුව තාල දන්නේ මගේ හිත තමයි අපිට උඩට නගින්නකොටම අපිට දවල් කෑම එක හම්බ වුණා. ඉතින් අපි මෙතනදී දවල් කෑම එක කෑවා. මොකද ඒ වෙනකොට වෙලාව 1:00ට විතර ඇති. ටිකක් මහන්සි වෙලා හින්න බඩගින්නත් එතනදී තිබ්බා. බලන්නකො මේ හරිය කොච්චර ලස්සනද කියලා. මට නම් එතනින් එන්න හිතුනෙත් නැහැ. ඒ තරම්ම මාරම ලස්සනයි. මෙතනින් එහා ටික තමයි මං හිතන්නේ අපිට යන්න අමාරුම තැන උනේ. එතනින් තමයි අපි කැලේට හරියටම ඇතුල් උනේ. එතනදී දෙන්නටවත් යන්න බෑ. එක්කෙනා පිටිපස්සේ එක්කෙනා එන්න කියලා තමයි කිව්වේ. ඒ වගේම බමර කූඩු තියෙනවා කියලා, බමර දෙමර කූඩු තියෙනවා කියලා අපිට සද්ද නොකර එන්න කිව්වා. ඉතින් හැමෝම වචනයක්වත් හරියට කියන්නේ නැතුව සද්ද නොකර තමයි ආවේ. මොකද ඇවිස්සුනොත් එහෙම අපි කැලේ ඇතුළේ ඉන්නේ. අපි එතකොට ගොඩක් දුර ඉන්නේ. අපිට කරන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා මෙහෙම තමයි අපි කැලේ ඇතුළට ආවේ. අපිට යන්න ඕනි විදිහ ඔක්කොම ඒ ගයිඩ් කරන්න ආපු අයලා තමයි කිව්වේ. එයාලා තව කිව්වා මෙතන තියෙන වැල්ල එහෙම අල්ලන්න බෑ එපා කියලා. ඔයාලට පේනවනේ වැල්ල එහෙම ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ සත්තු හිටියොත් එහෙම අපේ ඇඟට කෙලින් වෙනවා. ඒ වගේම විස කූඹි වර්ග එහෙම ඉන්නවා කිව්වා. එයාලගෙන් පරිස්සම් වෙන්න කියලා කිව්වා. ඔයාලට පේනවනේ කොච්චර අමාරුද යන්න කියලා. ඉතින් අපිට අපි අනිත් අයටත් උදව් කරගෙන තමයි මේ ගමන යන්න ඕනේ. නැත්තම් ඇත්තටම යන්න අමාරුයි තව කෙනෙක්ගේ උදව්වක් නැතුව. ඒ වගේම කියන්න ඕනේ මට ඇත්තටම සතුටුයි අපේ බැච් එකේ ළමයි හරිම සහයෝගයෙන් මේ ගමන ගියේ. ඒ වගේම අපි අනිත් අය මේ ට්‍රිප් එකෙන් ගොඩක් අඳුනගත්තා. ඇත්තටම අනිත් අය ගැන බලන්නේ නැතුව එහෙම කවුරුත් ගියේ නැහැ. හැමෝම කොහොම හරි අනිත් කෙනාවත් අරගෙන තමයි උඩට ගියේ. ඇත්තටම ඒක ලොකු දෙයක්. ඔයාලට පේනවනේ මුල් ටික ආවා වගේ නෙවෙයි මේ ටික යන්න අමාරුයි. මේ තනිකර කැලෑවක තමයි අපි මේ යන්නේ. ඒත් ඒ එක්ස්පීරියන්ස් එක හරිම ලස්සනයි. වටේ පිටේ කුරුල්ලන්ගේ සද්ද, වතුර බහින සද්ද, ගස් හෙල්ලෙන සද්ද, එක එක සත්තු කෑ ගහන සද්ද එහෙම ඇත්තටම මතක් කරද්දිත් කොච්චර අමාරු වුණත් නගින්න හරිම ලස්සනයි ඒ දේවල්. හරියටම ඇහෙන්නේ නැතුව ඇති. ඒත් පොඩ්ඩක් හරි ඔයාලට ඇහෙයි කියලා මම හිතනවා. ඉතින් බලන්නකො මේ වීඩියෝස් ටිකෙන්
ඒ මම කියපු සද්දවල් ලස්සනට ඇහෙන විදිහ. මේ තැන් වලින් යනකොට ටිකක් බය හිතුණා. මොකද දන්නේ නැති සත්තු දැක්කා එහෙම. ඒ නිසා ඒත් අපි අර ටිකක් හරි බය නැතුව ගියේ. අපි ඔක්කොම එකටනේ හිටියේ. ඒ වගේම අපිට ගයිඩ් කරන්න ආපු අයියලාත් හෙල්ප් එකක් දුන්නා. එයාලා කලින් ගොඩක් සැරයක් ගිහිලා තියෙන නිසා එයාලා හරියටම පාරවල් දන්නවා. මට කියන්න බැරි වුණා සමහර අය යනකොට වහින්න නැති. එතකොට සීතලෙන්නේ නැති. අපි අද්දි වැස්ස නැහැ. ඒත් මේ ජර්සි එහෙම දාගෙන ඉන්නේ අපි. ගොඩක් අය ජැකට් දාගෙන හිටියා. මානන් පඳුරු ඔය කටු පඳුරු වගේ දේවල් තිබ්බා. ඉතින් ඒවට සීරෙන නිසා තමයි ජර්සි දාගෙන ඉන්නේ. ඒ වගේම අනිවාර්යයෙන්ම කැප් එකක් හරි හැට් එකක් හරි මොකක් හරි එහෙම එකකුත් ඔලුවට දාන් යන්න ඕනේ. මොකද පේනවනේ ඔන්න මගේ ඔලුවත් වැදුනා. එහෙම යනකොට හීරෙනවා ඔලුවට. මගේ කොණ්ඩෙත් පැටලුණා එක තැනක. ඊට පස්සේ තමයි මම කොණ්ඩේ බැඳගෙන කැප් එක දාගත්තේ. නැත්තම් මම කොණ්ඩේ නිකන් දාගෙන ගියා. ඊට පස්සේ කොණ්ඩේ පැටලුණා. කැප් එක තිබ්බෙත් නෑ ඔලුවේ. අනිවාර්යයෙන්ම යනවනම් ඒ දේ කරගෙන යන්න ඕනේ. මම කැලෑවක් මෙච්චර කැලෑවක් ඇතුලේ ගියපුම් ෆස්ට් ටයිම් ඒක නිසා ඒක අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම යනකොට බය හිතුණා. ගිහිල්ලා ආවට පස්සේ අනේ යන්න තියෙනවා නම් කියලා හිතුණා. ඒත් යනකොට ගොඩක් අමාරු වුණා. ඒත් ගිහිල්ලා ආවට පස්සේ තමයි හිතෙන්නේ ආයි පාරක් යන්න තිබ්බනම් කියලා. දැක්කනේ ජර්සි දාන් හිටියට හොඳටම දාඩියයි මේ වෙලාවෙත්. කැප් එකවත් දාන් යන්න බැරි තරම් දාඩියයි මේ වෙලාව වෙනකොටත් 2ට 3ට වගේ ඇති මම හිතන්නේ. මට මතක නෑ හරියටම. අපිට ගස් අස්සෙන් කොටන් අස්සෙන් එහෙම තමයි යන්න තිබ්බේ. ඉතින් ඒක නිසා තමයි ටිකක් අමාරුවක් දැනෙන්නේ. පේනවනේ යාළුවගේ මූණත් එක හොඳටම අවුල්ලා දැන් තියෙන්නේ. මොකද රිංග ගිහිල්ලාම අමාරුයි. කොන්දත් රිදෙන්න ගත්තා. මොකද වැල්ලසෙන් පේනවනේ දැනුත් ඔන්න ඔය වගේ ඒවා ගොඩාක් අපිට හම්බුණා. මට ඒ හැම එකම වීඩියෝස් ගන්න බැරි වුණා. මේ පාර පොඩි අඩි පාරක් කියන්නත් බැහැක චූටි ගල් එහෙම තියෙන පාරක් තමයි තිබ්බේ. දැන් මගෙන් ඉස්සරහා යන කට්ටියව චුට්ටක් ඉක්මනට ගිහලා මට යාලා පේන්නේ නැතු ගියා. දැන් මම මේ ඒ කට්ටියව හොයනවා කොහෙටද ගියේ කියලා. දැක්කනේ චූටි පාරක් තියෙන මේ වගේ මානන් වලට කැපෙයි කියලා තමයි ජර්සි එකක් දාගෙන ඉන්නේ. එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විදින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්නම් නැතිවූ ආදරේ ගිලන් වෙලා මා යාළුවයි මෙතන ටිකක් වාඩි වුණා. අපි දෙන්නටම මහන්සි දැන්නම් ගොඩක් මාර මහන්සි මූණනුත් පේනවා ඇති. දැන්නම් අර යනවට යනවා වගේ ගියේ කරන්න දෙයක් නැතිකමට වගේ. ඒත් මෙතන ගොඩක් ලස්සන ලොකේෂන් එකක් තිබ්බා. අපි ඒ දිහත් බලාගෙන එන ළමයිට එතනින් ලිස්සල වැටි ගියේ හිටියා. මොකද එතන ගලක් තිබ්බා. ඒකෙන් පොඩ්ඩක් ලිස්සනවා. ඔන්න දැන්නම් ළඟයි. දැන් මෙතනට අපට පේනුණා අපේ ඉස්සරහින් ගිහපු අය එතනටම ගිහිල්ලා තිබ්බා. ඉතින් මේ වෙලාවේ නම් මාරම සතුටක් හිතුනේ. උනාට මේ වෙනකොට කකුල් පණ නැති වෙන්නම රිදිලා තිබ්බේ. මීට කලිනුත් මට එහෙම වුණා. ඊට පස්සේ ටිකක් හරි ගියා බෙහෙත් එහෙම ගත්තට පස්සේ. දැන් යාළුවටත් අමාරුයි. මම දැන් එයාගෙනුත් අතින් අල්ලගෙන යන්නේ. ඒත් අපි දෙන්නටම අමාරුයි. දැක්කනේ මූණත් එක්ක වෙනස් වෙලා දැන් තියෙන්නේ. තව ටිකයි කියලා හිතාගෙන යනවා මේ. මේ vlog එක බලන අපිත් එක්ක හන්තානේ ගියපු යාළුවෝ ඉන්නවනම් එයාලා කමෙන්ට් එකක් දාන්න එයාලගේ එක්ස්පීරියන්ස් එක්ක. ඒ වගේම ඔයාලට අපි ගියපු විදිහ මතකයි නම් ඒ අයත් කමෙන්ට් එකක් දාන්න. මේ හරිය පාර ටිකක් පොඩි නිසා තමයි යන්න අමාරුනේ. අර උඩටම ගිහිල්ලා හින්දා මේ වෙලාවෙ නම් ටිකක් සීතල තිබ්බා. දැක්කනේ මානම් පඳුරු තියෙනවා. ඒවට අපිව සීරුණා. පාලිකා පවා කීව පෙම් කතා සුනා මේ හිතේ සරා නොදැනී මගේ වෙලා එලතාව මාවශී කළා. ඔන්න දැන්නම් අපි උඩටම ඇවිල්ලා තමයි ඉන්නේ.
ඇත්තටම උඩට නැගගට පස්සේ මාර ලස්සන ඒ වගේම ලොකු හුළඟක් තිබ්බා. දැන් අපි මේ බැච් ෆොටෝ එක ගහන්න හදන්නේ අපේ view එක නම් මාරම ලස්සනයි. ඒ වගේම සැර සුළඟක් තිබ්බා. කැප් එකක්වත් දාගෙන ඉන්න බැරි තරම්ම හුළඟක් තිබ්බා ඇත්තටම. දැන් මේ බැච් ෆොටෝ එක ගහන්න ලේස්ති වෙලා ඉන්නේ. ඉතින් බැච් ෆොටෝ එක ගහලා ඉවර වෙලා අපි තනි තනියම ෆොටෝස් යාළුවොත් එක්ක අපේ තනි තනි ඒවා අරගෙන දැන් මේ බහින්න තමයි හදන්නේ. අපි නැගපු පැත්තෙන් නෙවෙයි බහින්නේ. ගියපු අය දන්නවා නැග්ග පැත්තෙන් නෙවෙයි බහින්නේ. බහින පැත්ත ළඟයි ටිකක්. ගියපු අය දන්නවා ඇති. ඒනට ගියපු නැත්තේ අය දන්නවා ඇති. සඳගිරි සෑය කියන්නේ මේ පැත්තෙන් තමයි බහින්නේ. ඉතින් බහින්න නම් අපිට පැය දෙකමාරක් වගේ තමයි මට මතක විදිහට ගියේ. දැන් නම් වෙලාව හවස 5ට 5:00ට විතර ඇති. බහින පැත්ත ලේසි නගින පැත්තට වඩා. ඒ නගින පැත්ත තමයි ගොඩක් ලස්සන. මේ වෙලාවේ මම තව දෙයක් කියන්න ඕනේ. මේ vlog එක බලනවා නම් අපේ ට්‍රිප් එක ප්ලෑන් කරපු අපේ බැච් එකේ යාළුවෝ ටිකම තමයි මෙච්චර හොඳට මේ ට්‍රිප් එක ප්ලෑන් කරලා තිබුණේ. ඉතින් ඒ අය නිසා තමයි අපි කිසිම කරදරයක් නැතුව මෙච්චර ලස්සනට ට්‍රිප් එක ගිහිල්ලා ආවේ. ඉතින් මේ විදිහට තමයි එදා දවස ඉවර වුණේ. මගේ vlog එක හොඳයි කියලා හිතනවා නම් මට like කරලා comment එකක් දාන්න. subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න. මේ වගේ තවත් ලස්සන දවසකින් අපි ආයෙත් හම්බ වෙමු.